welcome to YouTube channel Sajiliyanige live. ඉතින් අද මම එකතු වෙලා තියෙන්නේ weird food challenge එක කරන්න. තෝබි එකතු වෙලා මම කනවා. මේ හරි මේ ගන්න ඇති ෆ්‍රේම් එකනේ. හරි දැන් ගමු දැන්. Hi welcome to මේ කරන්න බෑ. Hi හැමෝටම welcome to my YouTube channel Sajiliyanige. ඉතින් මම අද ආවේ ඕගොල්ලෝ දුන්න challenge එක accept කරන්න. සාමාන්‍යයෙන් මම challenge accept කරනවා. මම එහෙම challenge දාලා යන්නේ නැහැ මගේ. ඉතින් ඕගොල්ලෝගෙන් මම ඇහුවා මොන හරි food challenge එකක් මට දෙන්න කියලා spicy හරි weird එකක්. ඉතින් ඕගොල්ලෝ මට කිව්වා spicy එක අර ලෝකේ තියෙන සැරම spicy chip එක කන්න කියලා. ඉතින් ඒක මම එව්වා කියලා මට හම්බුනේ නැහැ. ඉතින් අද මම කරන්න යන්නේ weirdම food combination challenge එක. ඉතින් මගේ ටීම් එක ආවා. ඉතින් අද තමයි මම දැනගත්තේ ඒක ලංකාවේ තියෙනවා කියලා. ඉතින් මේ සරමයේ chip එක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක තව වීඩියෝ එකකින් දෙන්නම් ඔයගොල්ලෝ බලන්න කැමති නම්. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ ඒ weirdම combination food challenge එක try කරලා බලන්න. ඉතින් මම මේ කලින් කරලා නැහැ මේ වගේ දේවල්. ඔයගොල්ලෝ බලන්න ඉතින් මෙච්චර shooting තියෙන කොල්ලට මොකද මේ දවස්වල free වෙලා තියෙන්නේ. ඇත්තටම මටත් දැන් වැඩක් නැහැ මේ දවස් ටිකේ. ඇත්තටම මේ පොඩි ෂූටින් කැන්සල් වගේ වුණා. ඉතින් ඒකත් එක දවස් 5ක වගේ ඔෆ් එකක් තියෙනවා. ඉතින් මං හිතුවා ඒ ඉන්න පයත් ඔයගොල්ලොත් එක්කම දවස් ටික බෙදා ගන්නවා කියලා. ඉතින් මම මේක කරන්න ඕන. හරි මේක කරන්න ඕන. හරි දැන් කට්ටිය ඇවිල්ලා ඉන්න නිසා මේක කරන්න වෙනවා. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි මං එහෙම චැලෙන්ජ් එකක් ඇසෙප්ට් කරලා මේ ෆුඩ් චැලෙන්ජ් එකක් try කරලා බලන්න. පළවෙනි සැරේ බලමු මොකද ඉතින් මේ මට කමෙන්ට්ස් එකක් දාලා තිබ්බා මෙන්න මේවා ටික චැලෙන්ජ් ටික මේවට try කරලා බලන්න. ඉතින් මම ඒකෙන් එකක් ගත්තා. try කරලා බලන්න මේක මොකක්ද කියලා මේ වීඩියෝ එක ඉස්සරහට බලා ගන්නවා. දැම්ම කිව්වොත් ඒක තේරුමක් නැහැ, වැඩක් නැහැ, බෝවයක් නැහැ. ඉතින් දැන් අපි යනවා මේ ඒකට අවශ්‍ය බඩු ටිකක් ගන්න. ඉතින් මේ බඩු ටික අරගන්න යන වීඩියෝ එකත් ඔයගොල්ලන්ට දාන්න. ඉතින් ඒකත් බලන්න ඔයගොල්ලෝ. ඉතින් දිගටම වීඩියෝ බලන්න කියලා ආරාධනා කරනවා. මේ ඉස්සරහට මොනවාද ගත්ත බඩු ටික මොනවාද මම try කරලා මම වැළුවේ කියලා ඒ ඔක්කොම ටික මේ වීඩියෝ බලන්න. දිගටම මගෙත් එක්ක ඉන්න ඔයගොල්ලොන්ට හැමදාම වගේම ආදරේ. අපි වීඩියෝ එක බලමු. ඔන්න ඉතින් බඩු අරගෙන ඔක්කොම අරගෙන මම ලෑස්ති කරගත්තා කොකාකෝලා එකකුයි කිරි හොදි පොප්කෝනුයි මාරි බිස්කට්ුයි කොකාකෝලා එක දාන්න මේ පොඩි කප් එකකුයි. ඉතින් මේ මම මේ කොකාකෝලාගේ මේක කව එක ගැලවුවා මොකද ප්‍රොමෝෂන් ඕන නැති නිසා. ඒ කියන්නේ මොකක් හරි වෙනද නාමයක් නිසා මම කටින් එක වඩා ලක් නැහැ. ඒක පෙන්නුවොත් අවුල් කියලා මට හිතුන නිසා මම ඒක එහෙම කරා. ඉතින් මුලින්ම මේ මට මේක ඇත්තටම මේක මොකක්ද වගේ කරන එක ඉස්සෙල්ලාම මම කොකාකෝලා එකට මේ මාරි බිස්කට් පොඟෝලා කණෙක් කරන්න. අපි බලමු මොන රහක් එයිද දන්නේ නැහැ. අපි බලමු කරලා ඔයගොල්ලෝ කැමැත්තනේ මේක මේ කරන අන්තිම පාරයි පළවෙනි පාරයි මේ ආයෙ කරන්නේ නැහැ මචං මේක. හරිද? ඉතින් අපි ඉස්සෙල්ලාම කොකාකෝලා එක දාගමු කප් එකට. ඊට පස්සේ මාරි බිස්කට් එක පොඟෝලා කමු. කොකාකෝලා එක ලෑස්ති අපි පොඟෝලා කමු. හරි කොකාකෝලා එක දාලා ඉවරයි. දැන් තියෙන්නේ මාරි බිස්කට් එක පොඟෝලා කන්න. මේ කවුද ඔයගොල්ලන්ට කියන්නේ කියලා මට හිතා ගන්න මේ මේව කරන්න කියලා.
බලමු. කිසිම ගැළපීමක් නැහැ. මේ බැරේද බම් මේව කාලා? බාන්නේ සාමාන්‍යයෙන් දාපුවා නිකන් දිය වෙන මේක දිය වෙන්නෙත් නැහැ. දිය වෙන්නෙත් නැහැ මේක. කාලා බලමු. බෝ හිතා ගන්න බැරි අමුතු රාත් තියන්නේ මහා ජාජලා රාත් තියන්නේ තායක් කන්නයි ඒක මේ සරක් එක්ක මා අමුතු රහක් කුචීත රහක් එන්නේ මේවා කල්ලා මිනිස්සුන්ට මුණ දෙන්න කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ අවුලකුත් නෑ ශේප් හැබැයි මුලින්ම පටන් ගත්තාම අමාරුයි ටික ටිකට අවුල නෑ ශේප් යනවා අවුල නෑ මං කියන කොකාකෝලා කම්පැනි එකට මේමක මාරි බිස්කට් වගේ බිස්කට් එකක් එක්ක මොකක් හරි මික්ස් කරලා ඒ වගේ ඩ්‍රින්ක් එකක් හදන්න කියලා. ඒක එච්චර අවුලක් නෑ. කද්දි ෂේප් වුණා ඒක. අපි ඊළඟට ඉතින් පොප්කෝර්න් එක කිරියොත් ඊළඟ බලමු වීඩියෝ. හරි එහෙනම් දාගත්ත පොප්කෝර්න් එක කිරියෝතියකට ඒක මහත් දැක්කමත් හරි අප්‍රසන්න කෑමක් වගේ වෙන්නේ. කෑම වලට එහෙම කියන්න හොඳ නෑ. හැබැයි ඒක දැක්කම එහෙම හිතනවා. එපා වෙනවා එහෙම දැක්කම. හරි අපි ඉස්සෙල්ලා මේක මේ පොඩ්ඩක් හරි ඔන්න අතර ගත්තා. මේ කිරියෝතික මේ තාම නිවිලත් නෑ තාම රස්නේ පිටින්ම තියෙනවා. පේනවද මේ අන්තිම සැරේ ඔයගොල්ලෝ කියන දේවල් කරන ආයෙ කියන දේවල් කිසිම දෙයක් කරන්නේ නෑ මම. කවුද එන? අපි කවුද එන? ඒ කන්න බෑ වගේ බෑ ඒක ස්මෙල් එකකුත් එනවා මුළු. හරි. අපි කවුද? අප්පා ඒක නව් ඒක හොඳටම අවුල් ඒකනේ හරියට මේ යාර ලී කුඩුයි මොකක්ද දෙයක් වගේ ඒක ලී කුඩු රහක් එන්නේ තව එකක් කන්න එකට වඩා නම් කන්න බැරි වෙයි ලුණු කැල්ල උට්ට පුණා අවුල් එක හොඳම අවුල් ඒක හොඳම අවුල් ඒක හරි මේ ලී කුඩුත් එක්ක නිකන් මේ මොනවද ඒක කියන්නේ ලී කුඩුත් එක්ක පරිප්පුවක් නිකන් අමුතුයි ඒක කියාගන්න දෙන්නේ නැහැ ඒක අවුල් පොඩයි හරි හරි ඔගොල්ලෝ දුන්න චැලෙන්ජ් එක මම ඒ විදිහටම කරා පොප්කෝර්න් එක කිරියෝදි කෑවා ඊට පස්සේ මාරි බිස්කට් එක කොකාකෝලා මොකෝලා කෑවා දැන් ඔළුවත් රිදෙනවා ඇත්තටම මම පොඩ්ඩක් ඔළුවට තියනවා ඉසිරාවටම මේ ඉතින් මේ ඔගොල්ලෝන්ට වීඩියෝ එකක් දෙන්න ඕන මට මේ මොකද ඔයගොල්ලොත් එක්ක මං වැඩි කනෙක්ෂන් එකක් තියාගන්න බැරුව ගියා ගිය දවස් ටිකේ ෂූටින් එකත් එක්ක ගොඩක් වැඩ තිබුණ නිසා ඉතින් මගේ වීඩියෝස් බලනවට හැමදාටම ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි ඒ වගේම මේ වගේ දෙයක් කන්ටෙන්ට් එකක් නිකන් කරේ මම දැක්ක ගොඩාක් කට්ටිය කන්ටෙන්ට් කරනවා තමන්ගේ ෆෑන්ස්ලා වෙනුවෙන් ඉතින්
මම ෆෑන්ස්ලා වෙනුවෙන් මොනාරි ඩියුටි දෙයක් හරි කරන්න ඕන රඟපානට අමතරව. ඉතින් ඒගොල්ලොත් එක පොඩ්ඩක් ක්ලෝස් වෙන්න, ඒගොල්ලෝ කියන දෙයක් පොඩ්ඩක් අහලා මොකක් හරි චැලෙන්ජ් එකක් දෙන්න. ඒගොල්ලොන්ට සතුරු විතරන දෙයක් අපි කරන්න, එන්ටර්ටේන්මන්ට් දෙයක් කරන්න මට හිතුණා. ඒකයි මේ වීඩියෝ කරේ. ඉතින් ඒ වගේම නව පරපුරේ රංගන ශිල්පියෙක් විදිහට ඔයගොල්ලෝ මට දෙන ඒ ආදරේ, ඒ සෙනෙහස, ඒ තියෙන සුවදශීලීත්වය, ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඉස්සරහටත් මයිත් එක්ක ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේ තමයි අර ඔයගොල්ලෝ කියලා තිබ්බ අර ස්පයිසි චිප්ස් එක වීඩියෝ එකක් කරන්න කියලා. ඒක බලමු ඔයගොල්ලෝ කැමති නම් ඒ වීඩියෝ කරමු. ඒක නම් ගොඩක් කට්ටියකව try කරලා බලන්න එපායි. ඒක ගොඩක් ස්පයිසි වැඩි කියලා. ඉතින් ඒක බලමු. මම දන්නේ නැහැ කොහොමද කියලා. ඒක කරන්න වෙලා තිබ්බොත් අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් දිගටම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. දිගටම දැන් වීඩියෝස් අප්ඩේට් එයි. හැම මාසෙටම 3-4 පාරක් අප්ඩේට් එයි. ඒ වගේම ඉස්සරහට ෂෝට් මූවිස් ටිකකුත් මේකට දාන්න ඉතින් ඉන්නවා ෂූට් කරලා. අලුත් කන්ටෙන්ට් ටිකක්. ඉතින් ඔයගොල්ලෝ හැමදාම මගෙත් එක්ක ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නොවැම්බර් මාසයේ හෝ දෙසැම්බර් මාසයේ මගේ පළවෙනි ෆිල්ම් එක රිලීස් වෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ බලයි කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ මට ගොඩක් ආදරේ නිසා. ඒ වගේම අලුතෙන් ඩ්‍රාමා දෙයක් එන්න තියෙනවා මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේකෙයි. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි මං වෙනුවෙන් ඉන්නවට. මං වෙනුවෙන් විනාඩියක් කැප කරලා මේ වීඩියෝ එක බලනකොට ගොඩාක් ස්තුතියි. ඒ හැමෝටම මං ගොඩාක් ආදරේ. ඒ වගේම තමයි මගෙත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරන හැමෝටම. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම එනං ජය වේවා.